මේ තියෙන්නේ දියතිප්පිලි කියන ඖෂධය. මේක බොහෝ අය ගලවා ඉවත් කරනවා. පාත්ති වල ඒ වගේම වතුර වැටෙන තෙත් ස්ථානවල මේ ඖෂධය බොහෝ අවස්ථාවල දකින්න ලැබෙනවා. ඊටාම ලස්සන මේ දියතිප්පිලි කියන ඖෂධය. මේකේ කඳේ විනිවිද පේනවා. මේ පත්‍ර නිකන් බුලත් කොලේ ආකාරයට හැදෙන්නේ. මේකට කියන්නේ දියතිප්පිලි. ඉතින් මේ දියතිප්පිලි වලින් මහා පුදුම රෝග ගොඩක් හොඳ කරන්න පුළුවන්. අද අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ දියතිප්පිලි වලින් හොඳ කරගන්න පුළුවන් අම්ල පිත්ත රෝගය. විශේෂයෙන් ආතරයිටිස් වේදනාව තියෙන රෝගීන්ට මෙන්න අපි කියනවා මේ ඖෂධය පාවිච්චි කරන සලාදයක් විදිහට හදලා ආහාරයට ගන්නත් පුළුවන් මේ දියතිප්පිලි. නිකන් තිප්පිලි නෙවෙයි මේ හොඳට මතක තියාගන්න. දියතිප්පිලි කියලා මේකට අපි හඳුන්වන්නේ ඉතාම අග්‍රගණයේ දිව්‍යගණයේ ඖෂධයක්. මේක අපේ මේ වෙදකමත් එක්ක එකතු වෙච්ච ඖෂධයක්. අපි මේක භාවිතා කරන එක බෙහෙතක් කියලා දෙන්න. මේ දියතිප්පිලි අරගෙන මිටක් විතර කොටා ඉස්ම අඬු කෝප්ප භාගයක් ඔබට දවස් 7ක් උදේට බොන්න පුළුවන් නම් අම්ල පිත්ත රෝගයයි ආතරයිටිස් වලටයි ඔබට සුවයක් ලබා ගන්න පුළුවන් අද්දුටුවත් බෙහෙතක් කියලා අපි ඔබට හඳුන්වලා දෙන්නේ. මේ විශ්මිත විශ්වකර්ම වෙදහාමුදුරුවෝ හඳුන්වා දෙන එක බෙහෙතක් අත් බෙහෙතක් මේ.